සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. ලංකාවේ ප්‍රථම සහ එකම එලිමහන් සතු උද්‍යානයේ විදිහට තමයි මේ රිදීගම එලිමහන් සතු උද්‍යානය හඳුන්වන්නේ. දැනට සත්ත්ව කලාප 4ක් නැරඹීම සඳහා නියුක්තව පවතිනවා. අපි මුලින්ම ඇතුළට ඉන්නේ සිංහයින්ගේ කලාපය. මේ ආරක්ෂිත කලාපය තුළදී නිදැල්ලේ ඉන්න අප්‍රිකානු සිංහයින් දකින්න අවස්ථාවක්. වඩපිටාව ගැන විමසීමක් වෙන්න අපි ගමන් කරන්නේ සිංහයෝ නිදැල්ලේ ඉන්න කලාපයක්. මේ කලාපේ කොහේ හෝ තැනක සිංහයින් දකින්න ලැබෙන්න පුළුවන්. Aduh, boleh noy aku. Nah, dambere. සිංහයේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 10ත් 15ත් අතර කාලයක්. සතු උද්‍යානයකදී අවුරුදු 20ක් විතර ආයු කාලය දීර්ඝ වෙනවා. කෑම සහ සෞඛ්‍ය පහසුකම් ලැබෙන නිසා. කැලේකදී අවුරුදු 10ත් 15ත් අතර කාලයක් තමයි සිංහයෝ ජීවත් වෙන්නේ. අපි සිංහයින්ගේ කලාපයෙන් පිටවෙනවා. ඒ සමගින් අපි අතුල් වෙන්නේ තවත් කලාපයකට. මෙම කලාපේ වැඩි වශයෙන් දකින ලැබෙන ශාප ලංකාවේ සත්තු වගේම වෙනත් රටවල සත්තු මේ රංගු අතර පිටමෝ දකින්න පුළුවන්. ලංකාවේ පිටමෝන්ව දකින්න ලැබෙනවා. මොකෝලේ සමාජිකයන් පිරිමි සතුන්ගේ විතරයි අංගියවලක් තියෙනවා. තියෙන්නේ ගෑනු සතුන්ගේ අංග පිළිගන්නේ නැහැ. ඒත් එකම දකින්න ලැබෙන්නේ ඇස්බර් අඩි 9ක් විතර උස කිලෝ 100කට ආසන්න බරකින් ලෝකයේ විශාලතම පක්ෂිය. ඇස්බර් හඳුන්වනවා. කුරුල්ලෙක් කොහොමද පැස්බරාට පියාඹන්න හැකියාවක් නැහැ. දවසේ වැඩි කාලයක් වතුරේ ජීවත් වෙන සතුන්. ඌරු වගේ නිකන් නේද? ඌරගේ හැදෙනවා. මොනරේ පුත්තනක. බලන්න තරවල කන්නේ නේද නේ? ඔව්. අස්සිතරයි මේ. ඔව්. කොහෙන්ද බොත්තුගේ? ඈ? තනිකම ඌරෙක් වගේ නේද? ඒ හැඩරුවමයි. මේ උන්නේ වල්ලුරු පැට ඈ වල්ලු මෙයා සේවි එදී සිටියදී අමතෝ අමරා දෙවි මිනිසා අම්දා සේවි විශ්‍රාම ගන්නවා මේ උද්‍යානයේ වෙත පාර කරනු ලැබුවා. දැනට උද්‍යානයේ රැකවරණයට තේ පසු වෙනවා. තාම තඩපර ගති පැවතුම් විදිහට දකින්න ලැබෙනවා. රතවාහන සහ සේවකීන්ට පාර දීමට උත්සාහ දැරීම ඉඳ හිට දකින්න. එදා සමය වසරේදී උපන් මණ්ඩල හස්තිය තමයි ළඟින් ලැබෙන්නේ.
ඉතින් ඒක දුවව මරලා නේද අනේ බලන්නකෝ. ඒකට එයා ඉච්චරම ලොකුත් නෑ නේද අනේ. අරු කන කෑම. ඌරා. කේකොඩි වීඩියෝ එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. බයි.